මීදුමෙන් වැසුණු ඝන වනාන්තරය මැදින් අහස සිපගන්නටමින් ඉහළට එසවුණු මහා දැවැන්තෙක්. ඒ තමයි සීගිරිය. මීට වසර 1500කට පෙර මේ මීදුම අතර සැඟවුණේ හුදු ගලක් පමණක් නොවේ. ඒ තුල සැඟවුණේ රජකුගේ මහා අභිලාෂය, මරණ බිය සහ ලේ තැවරුණු ඉතිහාසයක්. එදා ලක් පොළව හරිම නිසලයි. වැව් අමුණු බැඳි සශ්‍රීක කෙත්යායෙන් පිරුණු ඒ අතීත රාජ්‍යයේ මිනිස්සු හරිම සතුටින් ජීවත් වුණා. නමුත් ඒ නිසල බවට යටින් මහා කුණාටුවක් ලියලමින් තිබුණා. අනුරාධපුර රාජධානියේ මහා මාලිගාව ඇතුලේ තිබුණේ මහා අර්බුදයක්. ධාතුසේන රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ කාශ්‍යප කුමරුගේ හිත ඇතුලේ ගින්නක් ඇවිලමින් තිබුණා. ඇයි මට හිමිවිය යුතු සිංහාසනය මගේ සහෝදරයාට හිමිවන්නේ? රාජකීය රුධිරය තිබුණත් මව රජකුලයේ නොවීම නිසා කාශ්‍යපට සිංහාසනය අහිමි වෙන්නට යන බව ඔහු දැන සිටියා. ඒ අයුක්තිය සහ බලලෝභීත්වය අතරේ කාශ්‍යපගේ තීරණය මුළු රටම කම්බනය කරන්නට සමත් වුණා. සොල්දාදුවන් සමග රහසින් කුමන්ත්‍රණය කළ කාශ්‍යප තමන්ගේම පියා රජු වූ ධාතුසේන රජුට එරෙහි වුණා. ඒ මොහොත මුළු රටටම අඳුරු දිනයක්. රජ මාලිගාව පුරා භීතිය සහ අවුල් සහගත බව පැතිර ගියා. තම පියාට එරෙහිව නැගුණු ඒ අකෘතඥ හඬ අදටත් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස පවතිනවා. ධාතුසේන රජු පීඩාවට පත් කළ කාශ්‍යප අවසානයේ තනි වුණා. ඔහු රජෙක් වුණා. නමුත් ඒ රජකම පිටුපස තිබුණේ මහා ශාපයක්. සිංහාසනය ලැබුණත් කාශ්‍යපගේ හිතට සහනයක් ලැබුණේ නැහැ. තමන් කළ අපරාධයට එරෙහිව මුගලන් සහෝදරයා කවදා හෝ පැමිණෙන බව ඔහු දැන සිටියා. මරණ බිය ඔහු පසුපස ලුහු බැන්දා. අනුරාධපුරයෙන් පලා ගිය කාශ්‍යප මහා වනාන්තරය මැද තනි වුණා. ඔහු සොයමින් සිටි ආරක්ෂාවක්. වනාන්තරය මැද අහස සිපගන්නා ඒ දෙවන්ත ගල දුටු මොහොතේ කාශ්‍යපගේ ඇස් දිලිසෙන්නට වුණා. මේක තමයි මගේ බලකොටුව. මේක තමයි මගේ අලකමන්දාව. අහස උසට වැඩ පටන් ගත්තා. දහස් ගණනේ කර්මාන්තකරුවන්, ශිල්පීන් මේ මහා ගල මාලිගාවක් කරන්න වෙහෙස වුණා. අමුතුම තාක්ෂණයන් ලොවට හඳුන්වා දුන්නා. අහස උසට වතුර ගෙන යන උල්පත්, මනස්කාන්ත ජල උද්‍යාන, මහා සිංහයෙකුගේ රූපය සීගිරියේ මැවෙන්නට පටන් ගත්තා. මෙය හුදෙක් ගොඩනැගිල්ලක් නෙවෙයි. මෙය ලෝකයේම මවිත කළ ඉංජිනේරු විස්මකක්. ලෝකයේ පළමු අහස් මාලිගාව මේ පොළවේ ඉද වුණා. අවසානයේ සීගිරියේ නිම වුණා. කාශ්‍යප රජු ඒ මහා පර්වතයේ මුදුන සිට මුළු රාජ්‍යය දෙසම බලා සිටියා. ඔහු දෙවියෙකු වන්නට උත්සාහ කළා. නමුත් ඔහුගේ හිත ඇතුලේ තිබුණු බිය කිසිදාක පහව ගියේ නැහැ. සීගිරිය යනු අභිමානයේ සංකේතයක්ද? නැත්නම් බියෙන් සැඟවුණු රජකුගේ සිරගයක්ද? අදටත් හිරු බැස යන වෙලාවට සීගිරිය දෙස බැලූ විට ඒ මීදුම අතරින් කාශ්‍යපගේ සුසුම් ඇහෙනව වගේ. පියා රජු පාවාදී හදාපු ඒ මහා අහස් මාලිගාව අදටත් අපිට පවසන්නේ එකම එක දෙයයි. ඉතිහාසය කිසිවෙකුට සමාවක් දෙන්නේ නැත.